කොහොමද? අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ මේ රයිස් ටෙප් YouTube channel එකට. අද vlog එකක් මම plan කරලා කරේ නෑ. හැබැයි පාඩම් කරගෙන යනකොට මට තේරුණා මේක තව කාට හරි වැදගත් වෙයි කියලා. ඒකින්ද කරා. අද vlog එකෙන් මම ගේන්න හිතුවේ පැය 24ක් ඇතුළත අපිට කතගන හොඩිය කරලි ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ මතක හිටින විදියට අකුරු 46 කරලි ඉවර කරන්න පුළුවන්ද? පුළුවන්. මම එහෙම කරා. අකුරු 46 විතරක් නෙමෙයි. දීර්ඝ ස්වර, ද්විත්ව ව්‍යංජන, අතිරේක ශබ්ද, සංයුක්ත අක්ෂර ඒ ඔක්කොම ටික මම පැය 12යි විනාඩි 50යි ගියේ. කියන්නේ පැය 13ක් ඇතුළත වගේ මම කරලා ඉවර කරා. කරේ කොහොමද කියලාත් කියන්නම්. අපිට පන්තියෙන් ටියුට් එකක් දුන්නා. ඒ ටියුට් එකේ තිබ්බා අකුරු 46යි සංයුක්ත ස්වර ටිකයි, අක්ෂර ටිකයි. ඒකයි තව මං ගාව ටියුට් වගේක් තිබුණා කතගන අකුරු ලියන විදිය. ඒකයි මං තව අකුරු ප්‍රැක්ටිස් කරන්නම් වෙන පොතක් තියන් හිටියා. ඒ පොතයි තව half sheet කොළ ගත්තා. ඔය ටිකෙන් තමයි මං කොහොම හරි ඒ කියන්නේ ඒ වගේ ලියලා තමයි මම මේ අකුරු ටික මතක තියාගත්තේ. half sheet කොළේ ගත්තා. ඒක පහට නැහුවා. අපි කයන්න ගමුකෝ කාකුර ගමුකෝ. කාකුරේ සවුන්ඩ් පහයිනේ කා කී කෝ කේ කෝ. ඒ විදියට පල්ලෙහාට ලිව්වා. ඔයාලා vlog එකේ දකීවි ඉස්සරහට. එහෙම ලියලා තමයි මම අකුරු ටික මතක තියාගත්තේ. ඔයාලත් කරලා බලන්න. ඔයාලට වැදගත් වෙයි කියලා හිතුණා හින්දා තමයි මම මේ vlog එක කරේ.